අනේ මට එක මුට්ටියක් දීලා ඵලයල්ලා. මම බොරු කියන්නේ නැහැ මලයෝ. මං කිව්වා වගේම උඹලට වණන් 8ක් ගෙවන්නම්. අපූරු රාපොඩ්ඩ. මගේ ගෝලයෝ ටිකක් මෙතන හිටියනම් තමයි ඒකේ වටිනාකම හරියට තේරෙන්නේ. රාකලේ නම් ඉවර වුණා. දැන් ඉතින් ඉක්මන් කරලා ගිහිල්ලා අම්බලමට වෙලා රෑ 5න් කරලා උදේට ගමට යන්න පිටත් වෙනවා. අප්පා කකුල් කැඩැත්තුව හැදුනා හොඳටම. දැන් ඉතින් ගව් කීයක් ගාටන්න ඇද්ද? හපෝ හැම තැනම මැස්සෝනේ. මුන් මැස්සෝ කිව්වට නිල මැස්සෝ. නිල මැස්සෝ කියන්නේ නිලමෙලා. නිලමෙලා හැම තැනම බිරිලා. මුන් ටික මෙහෙම දගලන්න වුණොත් ඉතින් මෙතන සැතපෙනවා බොරු. මේකට කරන්න තියෙන්නේ ඉතින් එකම දෙයයි. පව් පින් නොබලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මාත් එක්ක හැපිලා බේරෙන්න හම්බෙන්න. ඔන්න නිලමෙලා 7 දෙනෙක් ඉවරයි මගේ අතින්ම. ඔය කියන්නේ අගේට මහරජතුමාට දැන් තමයි මගේ අගේ තේරෙන්නේ. පොඩ්ඩක් එහෙම නෙමෙයි. නිලමෙලා 7 දෙනෙක්. මේ හැම උලව්වක්ම සිද්ධ වෙන්නේ අපේ දුප්පත්කම හින්දා නෝ. මං ඔන්න කියනවා ඒකට හොඳ උදාහරණයක්. විල්යායක ගොන්දෙන්නෙක් කකාවුනි. ඉන්නක ගොනෙක් වල්ගය නැතුව වැනි. වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි. දුප්පත්කමත් වල්ගය නැතිව වැනි. මම කිව්ව හරිද වන්දන්නේ. කෑම බීම ඉතින් හොයන්න වෙලාවක් නෑ මේ වෙලාවේ. ඒක හින්දා සැහැල්ලුවෙන් නිදාගෙන හෙට උදේ පිටත් වෙන එකයි කරන්න තියෙන්නේ. ඔත්තු සේවාවල් මහදැන මුත්තා ලුහු බදින බව මහදැන මුත්තා කීයටවත් දැනගෙන හිටියේ නෑ. රාකලේ බීලා මත් වෙච්ච මහදැන මුත්තා අම්බලමේ වැටිච්ච ගමන් හොඳටම නිින්ද ගියා. මහරජතුමනි, මහදැන මුත්තා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ ඩිංගටත් නිලමෙලා 7 දෙනෙක් මරලා. නිලමෙලා 7 දෙනෙක්? අනේ මට බොරු බේගල් ඇදබාන්න නැතුව ඉන්නවා මිනිහෝ. පූස් පැටවෙක්ව මරන්න පුළුවන්ද ඔච්චර මහලු මිනිහෙකුට? ඕකනේ කියන්නේ මහරජතුමනි. මම මොනවා කිව්වත් රජතුමාට මාව විශ්වාසය නෑ නෝේ. මේ මගේ වං කණෙන් මේක ඇහුවේ. මුත්තගේ කටින්මයි පිට උනේ මේ කතාව. මේ දේ මෙසේ උනේ කොහොමද? මගේ බුද්ධියංශ මම අවතක්සේරු නොකළ යුතුයි. හැබැයි මේ දේ සත්‍ය කරුණක් නම් මේ රජතුමා කවුද කියලා මුළු රටම දැනගනි. හොඳ ද්වන්ද සටනක් මුළු රටටම හොඳ සංදර්ශනයක් බලා ගන්න පුළුවන්.